සියලු දෙනාටම ආයුෂ බොහේවා කියලා ප්‍රාර්ථනා කරනවා 2026 අගෝස්තු මාසේ 17 වෙනිදා ඇති වෙන රවි ග්‍රහ මාරුව මීන ලග්න හිමි ඔබට කොහොමද සුබ අසුබ ඵල කියලා තමයි අපි අද කතා කරන්නේ. මීන ලග්න හිමි ඔබගේ 6 වෙන්නට ත්‍රිකය කියන අසුබ ස්ථානයක් වෙන 6 වෙන්නට තමයි මේ රවි ග්‍රහතුමා මාරු වෙන්නේ. නමුත් මෙතන 6 වෙන්න වුණාට මීන ලග්නෙ ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද රවි ග්‍රහතුමාට 6 වෙන්න කියලා කියන්නේ සුබ ස්ථානයක් බවට පත් වෙනවා. අපි බලමු කොහොමද මේතන සුබ ස්ථානයක් බවට පත් වෙන්නේ කියලා. ඊට කලින් පොන්ච දෙයක් ඔබට මතක් කරන්න ඕන. ඒ තමයි ඔබට ලග්න රෂ්ටකයක් යනවා. ලග්න කොටුවේ තමයි සෙනසුරු ග්‍රහතුමා තැන්පත් වෙලා ඉන්නේ. ඔබ මෙන්න මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඔබේ උප්පත්ති කේන්දරේ චන්ද්‍ර ග්‍රහතුමා ඔබේ ලග්න කොටුවේ තැන්පත් වෙලා ඉන්නවා නම් ඔබට ලග්න රෂ්ටකයක් වගේම ජම්මේ රෂ්ටකයකුත් මේ මොහොතේ ගත වෙනවා. ඒ මොහොතේ මේ රෂ්ටක දෙකයි. 8 ආධිපත්‍යයේ මහදසාවක් 12 ආධිපත්‍යයේ මහදසාවක් වගේ යනවා නම් විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාල සීමාවක් බව ඔබ විශේෂයෙන් මතක තියාගන්න. දැන් අපි බලමු රවි ග්‍රහතුමා 6 වෙනිදාට ආවන් පස්සේ මොකද වෙන්නේ කියලා. මේක නම් මීන ලග්නෙ මෙවට සතුරුදායක පුවතක්. ඒ තමයි රවි ග්‍රහතුමා මෙතනට ආවට පස්සේ ඔබට මෙතෙක් තිබෙච්ච යම්කිසි ප්‍රශ්න ගැටලු ටිකක් නිමා වෙන කාල සීමාවක්. ඒ තමයි ඔබේ ආර්ථික අපහසුතාවල්. යම්කිසි මදක් අපි කියන්නේ ටිකක් උස්මක් ගත්තා කියලා. ටිකක් උස්මක් ගන්න පුළුවන් වුණා කියලා. අර ඒ වගේ ටිකක් අර තිබිච්ච බර ගතිය අයින් වෙලා ටිකක් සැහැල්ලු ගතියකට ලක් වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි සතුරු ප්‍රශ්න ඔබට තිබුණා නම් මෙන්න මේ කාල සීමාව මෙන්න මේවා ටිකක් යටපත් වෙලා නැති බංගස්ථාල වෙලා යන කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ පැත්තෙන් බැලුවම හොඳයි. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාවේ පිය සම්භාෂණ වලට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. කැම ටිකක් අධික වෙයි. ලස්සනට අඳින්න පළඳින්න අවස්ථාව ලැබෙන කාල සීමාවක් බවට පත් වේ. රවි ග්‍රහතුමා 6 වෙන්නේ පිරලා ඉඳීම. රවි ග්‍රහතුමා මෙතනට ආවම තියෙන ප්‍රශ්න ටිකක් අයින් කළා දාලා ටිකක් සැහැල්ලු ගතියක් ඔබට ඇති කරනවා. ටිකක් ඔබේ ආර්ථිකේ පෝෂණය කළා. ටිකක් අතට මුදලක් එන විදිහට සකස් වෙලා ආර්ථික පැත්තෙන් ටිකක් දියුණුවක් ඇති වෙන කාල සීමාවක්. අර ඒ රාෂ්ට්‍රකයක් තියාගෙන තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ රාෂ්ට්‍රකයකුත් එක්ක මේ වගේ දෙයක් ආවට පස්සේ දෙක එකට මිස් වෙලා තමයි යන්නේ. බාධාවල් කියන එක ටිකක් තියෙන්න පුළුවන්. නමුත් ඔබට එක් බාධාවල් මැද ටිකක් ඔබට සුබ වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම ඔබට මෙන්න මේ කාල සීමාවේ යම්කිසි රෝගී තත්ත්වයක් තිබුණා නම් මෙන්න මේ කාල සීමාවේ සුව වෙලා යන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර කරලා සුව අතක් පේන තෙක්මානක නැහැ. සුව බවක් පේන තෙක්මානක නැහැ. දැන් ඔබ ප්‍රතිකාර කරන එක නතර කරලා තියෙන්නේ. ලෙඩා හැම ඉන්නවා. ඔබට පුළුවන් මෙන්න මේ කාල සීමාවේ ඔබට ප්‍රතිකාර පටන් ගන්න අනිවාර්යයෙන්ම ඔබට ඒක සුව කරගන්න නිට්ටාවටම සුව කරගන්න පුළුවන් හැකියාව ලැබෙන කාල සීමාව බවට පත් වෙනවා මේ රවි ග්‍රහතුමාගේ 6 වෙන්නේ පිහිටීමත්. නමුත් ඔබ විශේෂයෙන් මතක තියාගන්න මේක තව ටිකක් හොඳ කරගන්න තියෙනවා. හොඳ කරගන්න ඕන. ඒ තමයි මම ඔබට කලින් කිව්වා මෙතන තියෙන සතුරු ප්‍රශ්න ගැටලු ඉවත් වෙනවා කියලා. මෙන්න මෙතන තමයි ඔබ විශේෂයෙන් දැනගන්න ඕන කාරණාවක් තියෙන්නේ. ඒ තමයි දැන් ඔබට සතුරු ප්‍රශ්න මෙතන අයින් වෙනවනේ. නමුත් අතුරු ප්‍රශ්න අයින් වෙන්නේ රවි ග්‍රහතුමා ආවට පස්සේ සතුරු ඉන්න කට්ටිය මෙතනින් පළවා යනවා. ඒගොල්ලෝ බයි යනවා කියලා හිතන්නකො. ඔන්න ගියා යන්න. ඔබට ටිකක් මොරාල් එකක් එනවා. ඔබ මෙතනින් මොරාල් වෙනවා. දැන් මොකද කරන්නේ? ඔබේ පිටිපස්සේ මීට කලින් ඔබේ පිටිපස්සේ ආපු සතුරු ටික රාජකාරකයන්නේ ගහමඩුල්ලේ නායකයා. දැන් මෙතනට එනකොට මේ සතුරු ඉන තැනට මේ නායකයා එනකොට සතුරු ටික පැනලා දුවනවා. ඔබ එහෙම හිතන්න. සතුරු ටික පැනලා දුවනවා. නමුත් දැන් ඔබ බලවත් වෙනවා. දැන් මොකද කරන්නේ? ඔබ සතුරුන්ගේ පස්සේ දුවනවා. අන්න ඒක ඔබ නතර කරගන්න මෙන්න මේ අවස්ථාවේ. මීට කලින් සතුරු ඔබේ පිටිපස්සේ ආවා. රවි ආවම සතුරු ටික බය දුවනකොට දැන් ඔබ සතුරුන්ගේ පස්සේ දුවනවා. සතුරන්ට පහර දෙන්න. ඔබ මෙන්න මේක නතර කරන්න. අර බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ කියලා. ඔබට සතුරුකම් කරපු කට්ටිය මතකයි නම් ඒක ඔළුවේ තියාගෙන ඉන්න. මෙන්න මෙයාවලත් තමයි මෙහෙම කළේ, මෙයාවලත් තමයි මෙහෙම කළේ, මෙයා මෙහෙම කළා, මෙයා මෙහෙම කළා කියලා ඒ පුද්ගලයා කවුද කියලා අවබෝධ කරගෙන ඔබට පාඩුවේ ඉන්න තියෙන්නේ. මට මෙහෙම කළා තියෙනවා, මට මෙහෙම කළා තියෙනවා. ඒ හින්දා මම එයාගෙන් පලි ගන්න ඕන වෙලාව ආවට පස්සේ කියලා මේ මිනිස්සුගෙන් පලි ගන්න යන්න එපා. ඒ මිනිස්සුගේ පස්සෙන් එලවන්න යන්න එපා. අන්න එහෙමනොත් එහෙම නැවත වතාවක් රවි ග්‍රහතුමා එතන ඉන්නේ මාසෙයි. අර රවි ග්‍රහතුමා ඇවිල්ලා ඔබේ ප්‍රශ්නේ සතුරු කරදර නිමා කළ දුන්නා. නමුත් ඔබට බලය ආවට පස්සේ ඔබ තවත් සතුරු ටිකක් ආයෙත් අනාගතේ නිර්මාණය කරගන්න. ඊට පස්සේ ඔබට මේ බලය අඩුනාට පස්සේ නැවත වතාවක් සතුරු ආයෙත් ඔබේ පිටිපස්සේ එලවන්න ගන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ රවි ග්‍රහතුමා 6 වෙනිදාට ආවම සතුරු එලවලා දානවා. සතුරු ප්‍රශ්න ටික නැති කරලා දානවා. ඔබ නැවත වතාවක් මේ බලය අරගෙන සතුරුන්ගේ පස්සේ දුවලා ආයෙත් සතුරු කරදර හදාගන්න එපා. සමහර තැන් නරකයි. සමහර තැන් හොඳයි. සමහර තැන් හොඳයි නරකයි දෙකම තියෙනවා. එතෙන්දී අපි හොඳ මොනවද නරක මොනවද කියලා අවබෝධ කරගෙන හරියට ඉලක්ක කරන්න ඕනේ අපේ හොඳ දේවල් වලට. නරක දේවල් යටපත් වුණාට කමක් නැහැ.
හොඳ දේවල් ඉස්මතු වුණාට කමකුත් නැහැ. ඒ දෙක අවබෝධ කරගත්තා නම් ඔබට මේ රවි ගහතුමාගේ මාරුවේම කිසිම කරදරයක් නැතුව ඔබට ගමනක් යන්න පුළුවන්. සුබ වෙනකන් ඉන්න එපා. සුබ කරගන්න උත්සාහ කරන්න. හැම වෙලාවෙම 100% හොඳ දෙන්නේ නැහැ. 100% නරක දෙන්නෙත් නැහැ. නරක ටික මොනවද? හොඳ මොනවද? හරියට හොයාගත්තට පස්සේ අපිට හරියටම ඉලක්ක කරන්න පුළුවන් හොඳ දෙයට විතරක්. මං හිතනවා මේ ලග්නයේ ඔබට මේ කරුණු ටික පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙමනම් ඔබට ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.